මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් යාළුවනේ ඔබ අපි කවුරුත් දන්නවා මේ කොටි සැමුරුම ගැන. මැයි 19 වෙනිදාට තමයි මේ දෙමළුන්ට කොටි සැමුරුම මතක් වෙන්නේ. එතකන් මුන් එකෙට්ටවත් මේවා මතක් වෙන්නේ නැහැ. හරිද? ඩයස්පෝරාව කියලා එකක් හදාගෙන මේ කැනඩාවට වෙලා එහෙ විතරයි. ඒ කියන්නේ මුන් මේ ඉල්ලන්නේ කැනඩාවද? මුන්ගේ රට කැනඩාවද? මුන් ලංකාවේ කෑලිය අනම්මනම් ඉල්ලගෙන බොරුවට දඟලනවා. ඔයාලා හිතන්න යාපනයේත් දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ හමුදාව, ශ්‍රී ලංකාවේ පොලිසිය. ඔය බුද්ධිංශ දාලා ඔක්කොම තියෙන්නේ. මුන් හැරනකොට දන්නවා මොකಾದ හැරින්නේ මොකಾದ හින්දමන්ද කියලා දන්නවා. නොදැන නෙමෙයි. හරිද? ඒක නිසා විශේෂයෙන්ම මම අවධාරණය කරනවා මේ ඔය කොටින්ට බලා ඕන සෙල්ලමක් ඔය පිටරට වල ගිහින් නටපල්ලා, දඟලපල්ලා ඕන දෙයක් කරපල්ලා. හැබැයි මෙහි ඇවිල්ලා ඔයගේ ප්‍රභාකරන්ගේ ෆොටෝ දාගෙන දඟලන්න ආවොත් වලට කන්න වෙන්නේ දුවන්න කන්න වෙන්නේ. හරිද? ඒක නිසා මේ ඇත්ත කතාව බොරු කියන්න ඕනේ නෑනේ. ඔය දෙමුළුන්ගේ හැටි අපි හොඳටම දන්නවා දෙමළම තමයි. හරිද? අර වඩිවේල් සුරේෂ්ලා මුන් ඔය ඉන්දියන් දෙමළු කියලා දැක්කේ උන් එහෙම නෑ. හොඳේ. ඔය කියන්නේ උන්ගේ ගති තියෙන හැබැයි දෙමළ ගති ඔක්කොම එකයි. හරිද? මේ ගෝත ගති තියෙන්නේ. හරිද? මේ ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම අවධාරණය කරනවා මේ දැන් ඔන්න මේ කොටි සැමුරුම් හොඳට ගිහිලා තිබ්බ දැන් කොටි සැමුරුම් කරන්න බෑ කියලා දාලා තියෙනවා. හරිද? කොටි සැමුරුම් කරන්න බෑ කියලා දාලා තියෙනවා. මේ ඒ බැරි හේතුව මේකයි. ඒකට බැරි හේතුව තමයි මේ කැනඩාවේ අගමැතිනියක් ඉන්නවා මේ අලුතෙන් ආපු අගමැතිනිය. ඒ කියන්නේ විදේශ කටයුතු අගමැතිනිය. ඉතින් යා තමයි කියලා තියෙන්නේ මේ ආයෙ දාලා තිබ්බොත් මේ අත්අඩංගුවට ගන්නවා කියලා ආනිතා ආනන්ද්. මෙයා ඉන්දියානු සම්භවයක් තියෙන, ඒ කියන්නේ මෙයාගේ තාත්තා ඉන්දියාවේ. ඉතින් මෙයා ඉන්දියානු සම්භවයක් තියෙන කාන්තාවක්. ඉතින් මෙයා තමයි මේ තහනම දාලා තියෙන්නේ. ඔය දෙමළුන්ට ඉන්දියාවක් නැහැ හොඳේ. ඔය දකුණු ඉන්දියාවේ පොඩි කෑල්ලක් අල්ලගෙන විජය දම්බකට දඟලනවා. ඉතින් හින්දි මිනිස්සු ඉන්නේ. උන්ගෙන ඉන්දියාව උනුත් මුන්ට ගහලා එලවනවා. ඔය අපි වගේම තමයි අපි දැක්ක තැන ගහලා එලවන්නේ. ඒ වගේම උන්ට රටක් නැහැ. දෙමළුන්ට රටක් නැහැනේ. දැන් අරාබිකාරයට රටක් තියෙනවා. මුස්ලිම් කාරයන්ට. හරිද? ඉන්දියාවේ උන්ට හින්දි භාෂාවේ වැඩි බහුතරයක් කියන රටක් තියෙනවා. හරි මේ දෙමළුන්ට රටක් නැහැනේ. ඇත්ත කතාව ඒ කියන්නේ දෙමළ කොඩියක් උස්සගෙන ඉන්න උන්ගේ ආගම ප්‍රදාන කරගෙන පාර්ලිමේන්තුවේ මේ 100ක් 200ක් ඉඳගෙන එහෙම එකක් නැහැනේ. ඒකින්ද උන්ට පට්ටම අවුලක් තියෙන අපේ රට අල්ලගෙන හදනවා. අල්ලගෙන ඉන්දියාව ගිහිල්ලා. ওই දෙමළ ඔක්කොම හැටි කරේ ඔක්කොම එකතු වෙලා. බෑනේ තොපිට ගහලා එලවන්නේ. ඉතින් ඒක නිසා තමයි තොපිට දැන් සැමරුම් කරන්න දෙන්නෙත් නැහැ. ප්‍රභාකරන්ගේ ෆොටෝ දාපු වෙනොත් අත්තරණුර ගන්නවා. හැබැයි මෙහි කෙලි කරන්න ආවොත් ඔයාලට හොඳම කෙලිය පෙන්නන්නේ අපි තමයි. ඉතින් ඔබටත් මේක හිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.